සුබෝදෑසනක් ගරු ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමනි, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මැතිණියනි,
ඒ වගේම කොළඹ නියෝජ්‍ය නගරාධිපති අපේ හේමන්ත මැතිතුමා ඇතුළු එම නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම දේශපාලන අධිකාරිය නියෝජනය කරන සියලු දෙනාගෙන් අවසර. ඒ වගේම දුම්රිය සම්මාන අධිකාරියතුමා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරල්තුමා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් අවසර. ඒ වගේම අපේ මාගායතන මේ අවස්ථාවේ ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරපු මාගාය ආයතනයේ අධ්‍යක්ෂ සභාපතිතුමා පියදාස මදරසිංහ මැතිතුමා සහ මේ ආයතනය නියෝජනය කරන සියලු දෙනාගෙන් අවසර. ඒ වගේම කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ක්ලීන් ශ්‍රී ලංකා නියෝජිත මම හිතන්නේ අපේ සචි මෙතුමා පැමිණලා ඉන්නව වෙන්න ඕනේ. ඒ ඔබතුමාලා ඇතුළු සියලුම සහෝදර සහෝදරයන්ගෙන් අවසර. මම හිතන්නේ ඊටාම සතුටුදායක මොහොතක්. මට මතක් වෙනවා ගරු ජනාධිපතිතුමා සහ අපේ විමල් රත්නායක අමාත්‍යතුමා මූලික වෙලා මේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයේ උන්ට අවස්ථාව දෙන්න තීරණය කරලා අපි තියපු ජනාධිපති කාර්යාලයේ තියපු රැස්වීම. ඒ රැස්වීමට ඊටාම උද්‍යෝගයෙන් පෞද්ගලික අංශයේ සහභාගී වුණා. දැන් බිමේ මේ පෞද්ගලික අංශය පෙන්වමින් ඉන්නවා මේ රටේ ඔවුන් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් විතරක් නෙවෙයි මහජන සේවයට ඔවුනොත් දායක වෙන්න කැමති කියන එක මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපි එහෙම එකක් දකින්නේ. ඉතින් ඒක ඊටාම සතුටුදායක කාරණයක්. පෞද්ගලික අංශය අපිට පෞද්ගලිකව අපි හිතන්න බැරි මුදලක් CSR යටතට වැටෙන ප්‍රමාණය වගේ විශාල ගුණයක් මේ පෞද්ගලික අංශය වියදම් කරමින් ඉන්නවා. අපි ඒක රේල්වේ ස්ටේෂන් වලදී අත්දැකීමින් ඉන්නවා. අපි මේ ස්ටේෂන් එකේදීත් මම හිතන්නේ සභාපතිතුමා සඳහන් කරා මිලියන 40ක විතර මුදලක් මේ කාර්යය සඳහා යොදවලා තියෙනවා. ඒතකොට එතුමාලා ඉතා මහන්සියෙන් දුක් මහන්සියෙන් උපයාගත්තු සල්ලි මේ රටේ මහ ජනතාවගේ සුඛ විහරණය සඳහා පෞද්ගලික ප්‍රයෝජන සඳහා නෙවෙයි කාගේවත් වියදම් කරලා ඉතාම කඩිනමින් අපි රජයේ සල්ලි වියදම් කරලා මේක කරන්න ගියත් අපි ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් වලට යන කාලය වගේ කාලයක් ඇතුළතදී මේ කාර්යය කරලා මහ ජනතාවට බාර දෙන්න පුළුවන් මට්ටමට ගෙන ඒම අපි ඉතාම සතුටු වෙන කාරණයක්. අපි ඒක තවත් දුම්රිය ස්ථානවල අත්දැකීමින් ඉන්නවා. අපි ඉතාම සහයෝගයෙන් එම අංශ එක්ක දුම්රිය දෙපාර්තමේන්තුව ඒ පෞද්ගලික අංශ එක්ක සහයෝගය දක්වනවා. මට මතක් වෙනවා මේ වෙලාවේ නැතත් නුවන් මහත්තයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සංදීප මහත්තයා මේ කාර්ය වලට අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා ඒ වගේම ගරු අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ලක්මාල් මහත්මයා මම ඒගොල්ලන් විශේෂයෙන් සිහි කරන්නේ මේ කාර්ය සම්බන්ධීකරණය කරන්න ඊටාම ප්‍රබල දායකත්වයක් දෙන නිසා. ඉතින් ඔවුන්ට ස්තුතිය පුද කරන ගමන් අපේ රෝල් එක තියෙන්නේ දැන් අපිට මේක පෞද්ගලික අංශයෙන් හදලා දුන්නා. අපි මේක මහජනතාවගේ සහයෝගයත් අරගෙන අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන චර්යාත්මක වෙනස කරන්න උන්ට අවස්ථාව ලබා දෙමින් මේ පරිශ්‍රයන් මේ විදියටම මීටත් වඩා හොඳට නඩත්තු කරගමු. ඒක මම හිතන්නේ දුම්රිය සම්මාන අධිකාරියතුමා ඇතුළු අපි සියලු දෙනාට අපි ඕන වෙලාවක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කාර්ය මණ්ඩලය හැටියට ඕනෑම වෙලාවක සහයෝගය දෙන්න ඒ කාර්යය සඳහා අපිට මොනවා හරි කරන්න පුළුවන් නම් ඒ සඳහා කැප වෙලා ඉන්නවා. ඉතින් අපි ඒ කාර්යය හිතේ ධාරණය කරගෙන මේ සියලු දෙනාට විශේෂයෙන් මාගායතන නැවතත් ස්තුතිවන්ත කරමින් මගේ වචන සල්වය අවසන් කරනවා. මගේ පාලම දැන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාරායන්පිට දුම්රිය ස්ථානයට හිමි වෙලා තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාවට අංක 1 කියන තැන ඉඳලා තමයි ඒ කටයුත්ත ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉන් අනතුරුව ජනතාවට සුව පහසු ගමනාන්තයක් ලබා දීමේ අධිටන යටතේ දුම්රිය ස්ථානයේ භෞතික පහසුකම් ඉතා ඉහළින් සංවර්ධනය කරන්නට යෙදුණා. මේ සංවර්ධන ක්‍රියාදාමයේ දිහා බැලුවෙන් පස්සේ සංවර්ධනය කරනකොට මෙහි නිමවුම් පිළිබඳ අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ.
දෙවන්තිකුට විතරයි ඒ කටයුතු කරන්න පුළුවන් වන්නේ. මාගා ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ දිවයිනේ නමගිය ආයතනය බවට පත්වන්නේ අන්න ඒ නිසා. නාරාහෙමිට දුම්රිය ස්ථානයේ සංවර්ධනය රජය සමග එක්ව ඔවුන්ගේ අතට අරගෙන ඒ කාර්යයට කරේ එම නිසා. එබැවින් මා මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා මාගා ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ පියදාස මදරසිංහ මැතිතුමන්ට උත්සව සභාවෙන් ආමන්ත්‍රණය කරන්නට. සුබ උදෑසනක් හැමදෙනාටම. විමල් රත්නායක මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම කොළඹ උපනගරාධිපති හේමන්ත මහත්මයාණෙනි, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමමාලි මැතිණියනි, ජනාධිපති අතිරේක ලේකම් සුගීශ්වර මහත්මයාණෙනි, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍ය අධිකාරී තුමනි සහ සෙසු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ මහත්මයාණන්ගෙන් අවසරයි. මේ මට ඉස්සෙල්ලාම මේ පොඩි නිවැරදිකමක් කරන්න ඕන. මම සභාපතිතුමා නෙමෙයි. මගේ රස්සාවක් නැති වෙන වැඩක් කරේ සුගීශ්වර මහත්තයා. සභාපතිතුමා තමයි මුලින්ම කියන්නේ. සභාපතිතුමා දිගටම අහනවා මේ නුවරයි නාරායන් පිටයි මේක වැඩේ ඉවර වෙන්නේ කවද්ද? ඉවරද දැන්? කොහොමද ක්වොලිටි එක හොඳයිද කියලා. බැරිම දන්න දවසක් මේ ළඟදී මීටින් එකේදී මම කිව්වා මම හිතන්නේ මිස් මේකත් ඉන්නවා. මේක හරියට අර අවුරුදු 70ක 80ක විතර වයසක කාන්තාවක් අවුරුදු 20ක 18ක විතර තරුණයක් වගේ හැඩ ගන්නවන වැඩක් කියලා. කොච්චර බැලුවත් කොච්චර හැදුවත් ආයි මතුවෙනවා රැලි ආයි අඩුපාඩුකම් මතුවෙනවා. ඒ නිසා මම තාමත් ආදරෙන් කියනවා මේක අපිට ඕන විදියටම කෙරිච්ච එකක් නෙමෙයි. අපි උඩටම උත්සාහ ගත්තා ඔබතුමන්ලාගේ අවස්ථාව ඉටු කරන්නේ, මහ ජනතාවගේ අවස්ථාව ඉටු කරන්නේ. නමුත් ඕනතරම් අඩුපාඩුවන් ඇති. ඒ වගේම අපි ඊයේ හවසත් මේක විසිට් එකක් ගිහිල්ලා අඩුපාඩුකම් තියෙනවා චෙක් ලිස්ට් එකක් හදුවා, ඩිෆෙක්ට් ලිස්ට් එකක් හදුවා. අපි ඒ ටිකත් ඉවර කරනවා. ඒ අතරම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ විසින් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ විසින් අපිට දීපු දායකත්වය, සහයෝගය, උපදෙස්, මඟ පෙන්වීම අති විශිෂ්ටයි. එතනදි මම ඒ ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාව ඊයේ හවස මම ඉන්නකොටත් මෙතනින් එක මහත්තයෙක් දුවගෙන ඇවිල්ලා බෑග් ගත්තා නම් අර පැත්තෙන් මේකට ස්ටේජ් එකට ගොඩ වුණා. පෞද්ගලික රෝහලක ලැබොරටරි ටෙක්නීෂියන් කෙනෙක්. ඇත්තටම ඒකම තව ළමෙක් අරගෙන තව එක්කෙනෙක් ගොඩ වුණා. අර පැත්තෙන් පාරක් නැහැ අපිට. ඇතුල් වෙන්න තියෙන්නේ මේ පැත්තෙන් විතරයි. ඒ නිසා මම ගරුතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ සමාන අධිකාරිතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ ගැන සලකලා අරගෙන එක්කෝ මේ පැත්තෙන් ඇතුල් වෙන්න කිසියම් විදිහට සකසන්න. හැබැයි ඒකම පාර තියෙන්න ඕනේ. මොකද නාරායන් පිට නාවල පාරේ ඉඳලා මෙතන තියෙන්නේ බොහොම සුළු දුරක්. ඒ නිසා මේක සම්පූර්ණ වෙන්න නම් තවත් ආදායම් වැඩි කරගන්න නම් ඒ වගේ ක්‍රම කාපාකික ඒ වගේ ක්‍රම කීපයක් කරන්න වෙනවා. ඒ අපි දකින දේ. මම හිතන්නේ පෙරේදා කතාවේදීත් ගරු ඇමතුමා කිව්වා මේ අනවසර පදිංචි කරුවන් කියලා කියන එක ඒකට එකඟුනේ නැතුව එතුමා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. නගර අවිධිමත් කොහොමද කියන්නේ අවිධිමත් කරුණේ නිසා නගරයට ඇදීන ජනතාව රේල් පාර, මංමාවත්, ඇලදොල, ගංගා සහ නිකුත් ප්‍රසිද්ධ ස්ථානවල ඉන්න තැනක් නැති නිසා ඇත්ත වශයෙන්ම ඒක සමාජයේ වගකීමක්, රජයේ වගකීමක්. ඉතින් ඒ වගකීම නිසා අද වෙනකොට මම හිතන්නේ අනවසර ඉදිකිරීම කියලා වෙලා ලෙවල් එකක් ඇවිල්ලා අපේම රටේ පුරවැසියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ගත්ත පරිශ්‍රමයට ඇත්තටම අපි හදපිරිම ස්තුතිවන්ත වෙනවා රජයට. ඊළඟට මේ පෞද්ගලිකංශය මේ වගේ වැඩවලට දායක කර ගැනීම කාලයක් තිස්සේ මම එදා නුවරදීත් මේ කාරණේ මතක් කරා. කාලයක් තිස්සේ අතපසු වෙලා තිබිච්ච දෙයක්. ඇත්ත වශයෙන්ම පෞද්ගලිකංශය අකමැති නිසා නෙමෙයි, ඒකට නිසි මඟ පෙන්වීමක්, ඒ වගේම නිසි කළමනාකරණයක් තියෙනවා නම් පෞද්ගලිකංශය සූදානම්. අද තියෙන ප්‍රධාන රෝහල් සමහර ඩිසෝයිසා
ඊළඟට ලේඩරිච්වේ කාල්සල් ඒ වගේ රෝහල් ප්‍රධාන පෙළේ පාඨසල් ආරම්භ කරලා තියෙන පෞද්ගලික අංශය විසින්. අද ඒ ට්‍රැඩිෂන් එක ඒ සම්ප්‍රදාය ගිලිහිලා තියෙනවා. ඒක නැවත ඇති කිරීම සඳහා ගන්න පරිශ්‍රමය අත් වශයෙන්ම ප්‍රශංසනීයයි. ඒ වගේම අපි පෞද්ගලික අංශෙත් අපි දන්නවා අපි යම්කිසි දෙයක් හදාගන්නේ ලබාගන්නේ මේ රට තිබුණොත් විතරයි. ව්‍යාපාරයක් කරන්නේ මේ රට තිබුණොත් විතරයි. ඒක මම හිතන්නේ පෞද්ගලික අංශයේ හුඟ දෙනෙක් වගකීමක් තියෙන හැම පුරවැසියෙක්ම දන්නවා ඇති. එතෙන්දී කිසියම් කොටසක් ආපහු සමාජයට දෙන්න ඕන. ඇත්තටම මේක නවීකරණය පටන් ගත්තේ අපි සැප්තැම්බර් 27 වෙනිදා නේද සංජීව? සැප්තැම්බර් 27. මාස 6කින් අතවශයෙන් මේ ගරුකමතුමා ඉල්ලා හිටියා මාස 3කින් පෙබරවාරියේ ඉවර කරන්න කියලා. නමුත් මාස 6කින් ඉවර කරන්න අපි සැලසුම් කරගත්තා. නමුත් කාගේවත් වැරද්දක් නෙවෙයි සැලසුම් කරනදී අපිට දැන් මේ ගුවන් පාලම ඉදිකිරීමට මම ටිකක් අදිමති කරා. මොකද මෙතෙන්ට බඩු ගන්න මේ යකඩ බාල්ක උස්සන්න කොන්ක්‍රීට් වලට බඩු ගන්න කොටසක් තියෙනවා පිටිපස්සේ පස් දාලා ගොඩ ගන්නකොට පස් ටිකක් ගන්න විදියක් නෑ ඇතුළට. ඉතින් මේ පැත්තෙන් මාර්ගයක් තියෙනවා නම් මේක නඩත්තු කටයුතු හදිසියකදී ඉවකුවේට් කරන්න බව ඒක පහසුවක් වෙනවා. ඒක තමයි එක හේතුවක් වුණේ අර අනිත් දිත්වාසානිකුත් බාධාවල්. අනිත් එක මේ වටේම ඉන්නේ අපේ ශ්‍රම බලකාය. මේ ළඟදී අපිට හම්බුණා මේ පළාතෙන් මේෂන් වරු දෙන්නේ ඇත්ත වශයෙන්ම අපේ ළඟ ඉන්න මේෂන්ලට ගණනට හෝ ඊටත් වඩා බොහොම විධිමත් ක්වොලිටි ජොබ් කරන අය. ඉතින් මේ ශ්‍රම බලකායට හොඳ නවාතනක් හොඳ ආරක්ෂාවක් දෙනවා නම් ඒක තමයි අතන රජයක සහ පෞද්ගලික අංශයක් වෙන්නේ. ඒක කියමින් මම නැවතත් ජනාධිපතිතුමා ඇතුළු මේ රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වැඩ තව තවත් කිරීමට ධෛර්ය ශක්තිය සහ ජනතා ආශිර්වාද ලැබේවා කියලා ස්තුතියි ඔබතුමාට. මම මේ ආරාධනා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන ගරු අමාත්‍ය විමල් රත්නායක මැතිතුමන්ට උත්සව සභාවේ ආමන්ත්‍රණය කරන්නට. ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක්. විශේෂයෙන්ම මේ ඉතාමත්ම ලස්සන වටිනා අවස්ථාවට සම්බන්ධ වෙන සහ අපිට මේක මෙහෙම කරන්න පුළුවන් උත්සවයක් කරන්න පුළුවන් තත්ත්වය ඇති කරන්න පුළුවන් උනේ මාගායතනය මෙම දුම්රිය ස්ථානයේ නවීකරණය කරන්න බාර ගැනීම නිසා. ඒක නිසා ඉස්සෙල්ලා මේකේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමා බුදුමා රස්සාවන්න බේරුවා. එතුමාගේ සහ එතුමාගේ කණ්ඩායමෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන අපේ ලක්මාලි හේමචන්ද්‍ර සහෝදරියගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේමන්ත විතානගේ හේමන්ත වීරකෝන් අපේ නියෝජන නගරාධිපති තුමාගේ ඒ වගේම අපේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මේ කොට්ටාශ භාරව ඉන්න ගරුව නාගරික මන්ත්‍රීතුමාලගෙන් අවසරයි. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් අපේ සුගීෂ්වර මැතිතුමා ඇතුළු එයාගේ කණ්ඩායමෙන් අවසරයි. ඒ වගේම දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා එතුමාගේ ඉහළ නිලධාරීන් විතර ඉන්නවා දීගල මැතිතුමා සහ අනිත් අය. ඒ වගේම මේ දුම්රිය ස්ථානයේ භාරව ඉන්න ස්ථානාධිපතිතුමා ඇතුළු කණ්ඩායමගෙනුත් සියලුම අනික් සියලුම දෙනාගෙන් අවසරයි. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපි මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් කියන වැඩසටහන ආරම්භ කරපු මූලික අරමුණ තිබුණෙම අපිට දුම්රිය සේවාව දියුණු කිරීම කියන එක ඊටාම විශාල මහා පරිමාණ කාර්යභාරයක් විදිහට තිබෙනවා. මේක මේ මට්ටමින් හරි හදලා තිබිච්ච එකට අපි ස්තුතිවන්ත වෙනවා පසුගිය කාලවල තිබිච්ච පාලනයන්ට. නමුත් ඒක ඇතුලේ විශාල අඩුපාඩුකම් ප්‍රමාණයක් මානව සම්පත් වල ඉඳලා විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට විශාල අභියෝගයක් විදිහට අදත් තිබෙන දෙයක් තමයි දුම්රිය සේවය කොහොමද නවීකරණය කරන්නේ? දුම්රිය සේවක මහතුරු නිලධාරී මහතුරු කොහොමද
ලෝකයේ වර්තමාන දුම්රිය සේවාවන් පවත්වන මට්ටමට ඒගොල්ලන්ගේ ආකල්ප සහ හැකියාවන් වැඩි කරන්නේ. ඒ වගේම තමයි අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන හොඳ පහසුවක් තිබෙන ආරක්ෂාවක් තිබෙන කාර්යක්ෂම සේවාවක් සපයන්නේ. මොකද අපි දැන් මේ මීටින් එක පටන් ගන්න කලිනුත් අපි කතා කරගෙන ඉන්නකොට දැන් අපේ මාගායතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා කිව්වා ලෝකෙ දැන් මේ නාගරීකරණය වෙන වේගයට අනුව ගත්තම තව අවුරුදු 30ක් විතර යනකොට නාගරීකරණය 70%ක් විතර වෙන්න පුළුවන්. ඒතර ලංකාවට තියෙන එක විශාල වාසියක් තමයි නාගරික සංවර්ධන අධිකාරියේ තිබෙන මැනුම් අනුව ගත්තමත් අපේ ඇත්ත නාගරික ජනතාව ඉන්නේ 40%කට වගේ ආසන්න. 32ක් කියලාත් කියනවා 35ක් කියලාත් කියනවා 40ක්. මම හිතන්නේ ඒක ඉතාම හොඳ තත්ත්වයක්. ඒක ඊට වඩා වැඩි වෙන්න ඕනේ නැහැ ලොකුවට. ග්‍රැජුවලි අවුරුදු 50කට විතර ඔක 50ක් වුණා කියලා ප්‍රශ්නයක් නැති වෙයි. නැතිනම් අපි දකිනවා ලෝකයේ අතිවිශාල නගර හැදිලා තිබෙනවා. ඒවා ඇත්තටම කළමනාකරණ කරන්න බැරි තරම් විශාල අභියෝගයේ රටවලට ගෙනත් දීලා තිබෙනවා. අපි දැන් ලොකු රටවල් ගත්තා. අපි නිව්යෝර්ක් ගත්තා. අපි ෂාන්හයි ගත්තා. දෙල්ලි මුම්බායි ගත්තා. මෙක්සිකෝ සිටි ගත්තා. මේ ඔක්කොම ගත්තාම මිලියන්ස්ට එහා ගියපු නගර මේවා අතිවිශාල ගැටලු හදනවා. නමුත් මේ සමහර රටවල් මිලියන් 1000 1500 ඉන්න රටවල්. සමහරව 3400. ඒ නිසා අපි නාගරීකරණය කියන එක ඊටාම ඉහළ මට්ටමට වැඩි කළොත් වෙන දේ තමයි ඒ ආශ්‍රිත වෙන බලශක්ති ප්‍රශ්න, සමාජ ප්‍රශ්න අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔය එක තට්ටු 15ක අපිට කරන්න දෙයක් නෑ. අගනාගරික ප්‍රදේශවල අපිට ඉහළට යන්න වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් එක ලිෆ්ට් එකක් කියලා කියන්නේ පුදුම බලශක්තියක්. ඒ වගේම ඊට පස්සේ කසල කළමනාකරණය. මම හිතන්නේ කොළඹ නගර සභාව අද ක්ලීන් ශ්‍රී ලංකා ඔක්කොම එකතු වෙලා විශාල අභියෝගයක් අරන් තිබෙනවා මේ කසල කළමනාකරණය. ඊපස්සේ ට්‍රැෆික්. එක වර්ග අඩි 10000ක බිල්ඩින් එකක් හැදෙනකොට කොච්චර වාහන ප්‍රමාණයක් ජෙනරේට් වෙනවද? ඒ නිසා මේක අතිවිශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපි ඇත්තටම ජනාධිපතිතුමාත් අපේ ওই ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කරපු සාකච්ඡාවේ කිව්ව දේ තමයි අපි නගර කියන සංකල්පය පමණක් නෙමෙයි ගම කියන එකත් අපි ඉතුරු කරගන්න ඕනේ. ඔය ඉස්තර තාක්ෂණයේ දියුණු නැති කාලේ ප්‍රවාහනයේ දියුණු නැති කාලේ ඔක්කොටම නගරට ඉන්න උනා. දැන් අර අපේ අධ්‍යක්ෂතුමා මාගායතන කිව්වේ ඒකයි. මම එදා කිව්වේ කොළඹට මිනිස්සු ගෙනා කොළඹ තමයි ආර්ථික එන්ජිම තිබුණේ. තාමත් එහෙම තමයි. මෙතන තමයි රස්සා තියෙන්නේ. මෙතන ලොකු රස්සා, මැද රස්සා, පොඩි රස්සා, ඔය කොයි රස්සාවත් ඕනේ කොළඹ දුවන්නේ. එහෙනම් කොළඹ ජැනිටර්ස්ලා ස්ට්‍රයික් කරොත් මොකද වෙන්නේ? ආණ්ඩුවට දැන්. හරි. ඒ නිසා මිනිස්සු මෙහෙට පහුගිය අවුරුදු 60 70 ඇතුළේ ගෙනාවා. ආවා. නේ අර ඊඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි එනවා කියලා මම අපේ කපුගේ ෂුරින් ගායනා කළේ ඒක තමයි. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉන්න තැන නෑ මේක ඊඩම් මිල වැඩි නිසා අර කාණු වාසේ, ඇලවල් වාසේ, කෝච්චි පාරවල්, මහා මාර්ග අස්සට ගියා. එතකොට දැන් ඒක විසින් ඇති කරපු සමාජ අර්බුද ගොඩකුත් තිබෙනවා. ඒ නිසා අපි ඇත්තටම සලස්පක් හදන්න ඕනේ. ඒ කාලයක හරි වෙන්නත් පුළුවන් මොකෝ තාක්ෂණය, කොමියුනිකේෂන්, ප්‍රවාහනය දුර්වල. අද එහෙම ප්‍රශ්නයක් ඒ තරම් නැහැ. අපි ඒව අත්පත් කරන්නේ නැති එක ඇත්ත. නමුත් ඒ තාක්ෂණය අපිට මේ අත දුරින් තියෙනවා. ඒ නිසා අපිට ගොඩක් දේවල් දැන් කොළඹට එන්න ඕනේ. අවිස්සාවල ඉඳගෙන, පස්සේ ආල ඉඳගෙන, අලුත්ගම ඉඳගෙන, කළුතර ඉඳගෙන කරගන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ගත්තොත් ඔබතුමාලා අපි කවුරුත් බොහොම ඉහළින් කතා කරනට ජපානය. අමුතර කවුරුත් දන්න දේ තමයි ජපානයේ ලෝකෙ වැඩිම ඉඩම් මිල තියෙන නගරයක්. මම හිතන්නේ කසාද බඳින්නේ කපල්ස් මේ ඒ තරම් වැඩි මේගොල්ලන්ගේ මේ නිවාසවල මිල. නිසා ජපානයේ මම හිතන්නේ මම දන්න දෙයක් ගොඩක් රජයේ සේවකයන්ට සහ පෞද්ගලික සේවකයන්ට වෙනම ට්‍රාන්ස්පෝර්ට් අලවන්ස් එකක් තියෙනවා. සමහරගේ වැටුපෙන් 40ක් විතර ට්‍රාන්ස්පෝර්ට් අලවන්ස්. ඒගොල්ලන්ගේ කෝච්චි ඒගොල්ලන්ගේ විශේෂම කෝච්චි වලට හැම කෙනාටම විශාල ට්‍රාන්ස්පෝර්ට් අලවන්ස් එකක් දෙනවා. ඒවා කෝච්චි ටිකට් උත් හරි ගණන්. අපි දැන් සාමාන්‍ය කාර්තුමාලේම නම් කෝච්චි ටික තියා බලන්නෙත් නැහැ නේද? කවදා වැඩි කරාද නැහැ නේද? කමන්නේ නැහැ. මොකද මම කියන්නේ අපි පොඩ්ඩක් රැෂනලයිස් කරන්න ඕනේ. නමුත්
අපි හිතනවා කෝච්චි වලට මිනිස්සු වැඩිපුර ගේන්න ඕනේ. නිසා කෙටියෙන් ගත්තොත් ජපානයේ කළා තියෙන්නේ ඉඩම් වෙලා අධික වෙලා තියෙන එක වැරදි දෙයක්. නමුත් දැන් වෙලා ඉවර එනසේ ඒගොල්ලෝ කරන්නේ ඈත ඉඳලා මිනිස්සු නගරයට ගේනවා කෝච්චි වලින්. ඒකට විශාල ප්‍රවාහන වේදමක් කරනවා. ඒක අලවන්සක් විදිහට දෙනවා. ඒ නිසා මොකද නාගරිකයන් දැන් ජපානයේ ගත්තොත් සාමාන්‍ය නෝම් එක ලෙස පිළිගන්නේ පැයක් ට්‍රැවල් කරාට කමන්නේ රස්සාවට කියලා. ඇත්තට මේක හොඳ එකක් නෙමෙයි. අනික ඒ කෝච්චිත් ඔබතුමාලා කවුරුත් මට වඩා ඉගෙනගෙන ඇති ඔය දුම්රිය නිලලා ඉන්නේ පැක් වෙලා එන්නේ. සාඩින් තමයි. අර දුර යන මොකද්ද එකක් තියෙනවා හිරෝෂීමා රේමේ යන්නේ ඒවා සුපිරියට තියෙනවා. නිකන් මොනවාද මේ ලොකු ප්ලේන් වගේ. නමුත් ළඟ ළඟ යන ඒවා අපිට වඩා ගොඩාක් හොඳයි තමයි වෙලාවට එනවා. ඒවා හරි. නමුත් පැක් වෙලා යන්නේ. ඒ නිසා නාගරීකරණය කියන එක සීමාවකින් එහාට ගියාම සහ අති විශාල වශයෙන් ඉඩම් මිල ඉහළ ගිහිල්ලා සාමාන්‍ය වැඩ කරන පන්තිර නගරේ පදිංචි වෙන්න බැරි වුණාම ඇත්තටම අපි කොච්චර පාරවල් හදුවත් කොච්චර මේවා කළත් අපිට බෑ උත්තරයක් හොයන්න. ඒ නිසා මම ඒක ඇහුවේ අපිට නාගරීකරණය ප්‍රායෝගිකව සලස්මක් ඇතුලේ ස්ලෝ කරනවා නම් මම කියන්නේ ඒක ස්ලෝ කරන වචනේ පැත්තක තිබ්බොත් ඒක යම්කිසි තර්කානුකූල කරණයකට අපි ලංකාවේ ලක් කරන්න ඕන. ඒක ලක් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රවාහනය අපි හොඳට හැදුවොත් විතරයි. සරලව ගත්තොත් විනාඩි 30කින් 45කින්වත් Tamanට රස්සාවට ඇවිල්ලා ඇත්තට ඇවිල්ලා ඊට පස්සේ අඟපත් තලා ගන්න නැතුව අටකට උඩු කර ගන්න නැතුව මේ කොන්දොස්තර මහතුරුන්ගෙන් අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ බැනුම් අහන්න නැතුව ගෙදර යන්න පුළුවන් නම් විනාඩි 30 45 කියන එක අපි දැන් මේ ඉන්න සංවර්ධන මට්ටමට අනුව ලොකු කේස් එකක් නෙමෙයි. නමුත් අපි දන්නවා එහෙම නෙමෙයි. කොළඹ ඉඳලා කොට්ටාවට යන්නත් පැයකමාරක් යනවා. දැන් අපිට තියෙන එකට තියෙන ලොකුම උත්තරේ මේක. ඒක නිසා අපි මහන්සි වෙන්න ඕනිකම තියෙනවා දුම්රිය දිනු කරන්න. මොකද දුම්රිය දිනු කිරීම ඇතුලේ ලොකු කතා ගොඩාක් බේරෙනවා. මම කියන්නේ මේක නිකන් අර ලස්සන ස්ටේෂන් එකක් හැදීමක් නෙමෙයි මේ කරන්නේ. ලොකු පෙරහැරක ලොකු අංගයක් මේක. අපි ඇසල පෙරහැර කියලා හිතනවා නම් ඒකේ නිකන් මේක ලොකු කොටසක් මේ කරන්නේ. ඒ පෙරහැර මොකක්ද කියලා සමහරට මිනිස්සුන්ට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ පෙරහැරේ අත්‍යවශ්‍ය කොටසක්. ඒක නිසා අපි දුම්රිය දිනු කරන්න දැන් ජනාධිපතිතුමා අපිට මේ ග්‍රීන් ලයිට් දුන්නා මේ මෑතකදී කරපු සාකච්ඡාවේ සාමාන්‍ය අධිකාරිතුමා මේ ඉගෙනල්දාරින් ආවා අපිට මේ සැලසුම් කළ තිබිච්ච විද්‍යුත් කෝච්චි විද්‍යුත්කරණය කර ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කියලා. දැන් මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එක ගොඩක් වේගෙන් වැඩ කරගෙන යනවා. අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ලබන වසරේ මැද වෙනකොට ඒක මූලික ආරම්භක ඉදිකිරීම පටන් ගන්න. කෝච්චි එනවනේ දැන් අපේ විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල AI වලින් දාන්න එපා. ඔන්න ගිය ලබන අවුරුද්දේ ජුනි වල නාරායන්පිට ඉලෙක්ට්‍රික් කෝච්චියක් කරනවා කියලා. එහෙම මවන්න අපි ළඟ මැවුම් ශිල්පී ඉන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන දැන් ඒවා ඩිසයින් ගොඩක් ඉවර කරලා තියෙන නිසා කොළඹ පානදුර, කොළඹ මාකුඹුර, කොළඹ රාගම්. ඒ තුනේ ඉලෙක්ට්‍රිෆිකේෂන් එකට අදාළ කරන මූලික වැඩ පටන් ගන්න අරමුණම තමයි ඒතර දුර කෝච්චි වලින් දුර බස් වලින් ඇවිල්ලා රාගම පානදුර මාකුඹුරට ආවට පස්සේ එතන ඉඳලා අපි පළවෙනි පියවර විදියට පළවෙනි ආදිය විදියට විදුලි දුම්රියෙන් කොළඹට සෙනග ගේන එක. එතකොට මීට වඩා පහසුකම් සහ වේගවත්ව ඒක කරන්න පුළුවන් ඉලක්කය. ඊට අමතරව තමයි ඔය මෙට්‍රෝ බස් අනම්මනම් ඔක්කොම කෙරෙන්නේ. ඊට අමතරව දැන් අපි මෙතනත් පොඩ්ඩක් බැලුවා මිනිස්සු පුරුදු කරන්න ඕන පාක් ඇන් රයිඩ් වලට. කෝච්චි ඔබතුමාලා දකිනවා මම හිතන්නේ යුරෝප් වල ගත්තොත් යුරෝප් මම කියන්නේ දැන් අතරම චීනේ ගත්තත් එහෙමයි. ඒගොල්ලන්ගේ ලොකුම පාක් තියෙන්නේ කොතනද? ලොකුම වාහන නැවතුම් පළවල් කොතනද තියෙන්නේ? ලොකුම වාහන නැවතුම් පළවල් තියෙන්නේ දුම්රිය ස්ටේෂන් ළඟ. දැන් ඩෙන්මාර්ක් ස්වීඩන් වගේ ගත්තම මිනිස්සු පෙන්නේ නැහැනේ සීතල නිසා වැඩි. හැබැයි පාක් එක බලන්න. නේ? පාක් එක ගත්තොත් පාක් පිරෙන්න වාහන තියෙනවා නැත්නම් බයිසිකල් තියෙනවා. ඒගොල්ලන්ගේ බයිසිකල් පාවිච්චි කරන්න පුළුවන් මොකෝ ගොඩක් මේ අපේ වගේ ගොඩක්ම මේ ධර්ම කලාපයේ නොවන නිසා. ඒ නිසා ඇත්තටම ගත්තට පස්සේ දැන් මේ දුම්රිය ස්ථානයක් ළඟ අඩු ගානේ වාහන අපේ ස්ටේෂන් මාස්ටර් කිව්වේ අඩු දවසකට 1000ක් විතර නේද? මිනිස්සු මෙතන එනවා කියලා. දැන් මෙතන ඔයගොල්ලෝ ෆැසිලිටිස් වැඩි කරාට පස්සේ මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ ඒක. වැඩි කරන හැම ෆැසිලිටි එකටම සෙනඟ වැඩි වෙනවා. වැඩියෙන් දෙන හැම පෝරසානාදාට මොකද වෙන්නේ? වැඩිපුර වගා ගන්න.
ඒවා ඒ නිසා ඔක්කොම චේන් එකක් වගේ සම්බන්ධයි. ඉතින් ඒ නිසා අපිට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි ආරම්භයට අගනාගරික තැනක්. අපි කොහොමද මෙතන මේ වාහන 50ක්වත් නතර කරලා යන්න තැනක් හදන්නේ කියන්නේ. ඒ නිසා අපි හිතනවා ශ්‍රී ලංකා ආයතනයේ අපේ සුගිෂර මැතිතුමාලගේ උදව්වෙන් දුම්රියට අයිති ඉඩමක අපි తాවකාලිකව හරි යම්කිසි පාක් ඇන්ඩ් රයිඩ් ෆැසිලිටි එකක් අපි මෙතන හදමු. එහෙම වුණොත් මම හිතනවා මේ කරන මාගායතන එතුමාලගේ සේවක මහතුරුන්ගේ ශ්‍රමය මහන්සිය එකෙන් එකතු කරගත්ත ලාභයෙන් තමයි මේ දෙන්නේ. එතන මේක අර්ථාන්විත වෙනවා. ඒ වගේම මම දුම්රිය අපේ දීගල මැතිතුමා මම හිතන්නේ එතුමා තමයි මේ ස්ටේෂන් රේල් ඔක්කොම බාර තියෙන්නේ. එතුමාගේ මම ඉල්ලා සිටිනවා ඔබතුමා ඔය හැමතැනම බලන්න වාහන 25ක් හරි නතර ගන්න පුළුවන් මේ පොඩි පාක් එකක් දුම්රියෙන් හදන්න පුළුවන්. එතකොට ඒවට ඔබතුමාලා සල්ලි ගන්න. ඒවා නිකන් කරන්න ඕනේ නැහැ. මාසේ දවස් තියෙන දවස් 20ක්ම වාහනේ පාක් කරලා යන රජයේ නිලධාරීන් රජයේ නෙමෙයි මිනිස්සු ඉන්නවනම් අපිට පුළුවන් බලන්න යම්කිසි විශේෂ සීසන් එකක් දෙන්න. සාමාන්‍යයෙන් අපි දවසම නතර කරලා තියෙනවා රුපියල් මම දන්නේ මොකක්ද පුළුවන් එක රේට් එකට අඩු කරලා දෙන්න. අපි එන්කරේජ් කරන්න. අපි එන්කරේජ් කරන්න ඕන ඔයාගේ පෞද්ගලික වාහන නතර කරලා ඔයා කෝච්චි යන්න. ඔයා මෙට්‍රෝ එකේ යන්න. අපිට කමන්නේ එයා ඔෆිස් වෑන් එකේ ගියත් එතන වාහනේ දාන්න. අපි දෝනේ එයාගේ පුද්ගලික වාහනේ උස්සගෙන මේ හෝමාගමින් මොකද්ද කඩවතින් නේද? මොරටුවෙන් ඇතුල් වෙන්න නැතු ඉන්නවනම් ලොකු දෙයක්. ඒක නිසා අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනය දියුණු කරනකොට එහා බැඳිච්ච ගොඩක් දේවල් තියෙන්න ඕනේ. මම දැන් මේවා දැන් අපිට ගොඩාක් වෙනස්කම් කරන්න බැරි වෙයි. ඇත්තටම මම හිතනවා මේ වගේ එකක ඉඩ තියෙනවා නම් පොඩි ඔය චූටි සුපර් මාකට් දැම්මත් කමන්න බහැලා දුවන ගමන් නේද? පොඩි එකා අම්මට හවසලින් කියන්නේ අම්මේ හෙට උදේ ගේන්න කිව්වා කියලා මොනවද ගේන්නේ කියන්නේ? සරුංගලේ හදන්න ටිෂුස් නේද? එතකොට සාමාන්‍ය හවස 6:00 වගේනේ පොඩි උන්ව කියන්නේ කඩවල් වහන වෙලා නේ. එතකොට ට්‍රේන් එකෙන් බහලා තමම නේද? එකත් අරගෙන යන්න පුළුවන්. ඔතුමාලා බැලුවොත් මේක මිනිස්සුන්ගේ ජීවිතේ ඔක්කොම දේවල් අපිට ගොඩක් දේවල් එක තැනකින් දෙන්න පුළුවන්. ඒ නිසා අන්න එහෙම මේක බලලා අපි පුළුවන් තරම් මේක පහසු කරමු. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේක රෙනොවේෂන් එකක් නෙමෙයි. මේක මේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් කියලා කියන්නේ අදිෂ්ඨානයක් ඇත්තට. අපි හිතුවා අපි අදූෂිත වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් නිසා අපේ රටේ පෞද්ගලික අංශයේ විශාලම පීඩාවක් ලක් වුණේ මම හිතන්නේ මේ දූෂණ වංචා නිසා. වැඩියෙන් මේගොල්ලෝ වන්දි ගෙව්වා, හරදල වලටපත් වුණා. ඒගොල්ලන්ගේ නිලධාරීනුත් සවුත් වුණා. මම හිතන්නේ මාගවගේ ආයතන වලට සමහර නිලධාරීන් ඇති ඔතුමාලගේ ආයතන නම කරනවා. හැම ගොඩක් කන්ස්ට්‍රක්ෂන් සමාගම් වල මට ඒක ප්‍රධාන කන්ස්ට්‍රක්ෂන් සමාගමක ඔබතුමාලගේ මිනිට අවුරුදු 10කට කලින් කියලා තියෙනවා. එයාට හම්බුණා කියලා පෞද්ගලික වැඩක් ඒක ආණ්ඩුව වැඩක් නෙමෙයි. ඒ ඉහළ නිලධාරියේ තියාගත්ත කට් එක මිලියන් 500ක්. පෞද්ගලික කම්පැනි. ඒක මිලියන් එයාම එතන CEO මට කියපු දේ මේ මන්ත්‍රීතුමා මේ මිලියන් 20ක් 25ක් නම් උහුලන්න පුළුවන්. මිලියන් 500ක් කට් එක. මොකද මේකට පුරුදු වුණාම ඒක රාජ්‍යයේද පුද්ගලිකද කියලා නෑ ඔබතුමාලගේ ආයතන වලට ඔබතුමාලට හැම මනුස්සයම මොකට කරන්න බෑ නේද? ඒක දහස් ගණන් වැඩ කරනවා, විශාල මිලදී ගැනීම කරනවා. ඒ නිසා ඊටාම නරක කල්චර් එකකට අපේ පෞද්ගලික අංශයත් ලක් වුණා. ඒ නිසා අපි උත්සාහ කරා අපි හැම නෝන දේශපාලන කණ්ඩායමක් නිසා අපිට පුළුවන් ද මේ පෞද්ගලික අංශය. ඇත්තට මම ඔබතුමා කිව්ව එක මගේ ඔළුවේ එහෙම තිබුණේ නෑ. මම දැන් ඒක එහෙම හිතනවා. ඒ කියන්නේ අපේ රටේ විතර නෙවෙයි අපි ඇමරිකාවල ගත්තොත් ගොඩම්ම විශ්වවිද්‍යාල පටන් අරන් තියෙන්නේ මේ කියන්නේ අර අපි ගොල්ලන්ට කියන්නේ ත්‍යාගවන්තයක් කියන්නේ ෆිලන්ත්‍රොපිස් කියලා කියන්නේ විශාල ධනවතු. දැන් අපි වෙලාවකදී ගියා මම කාලයකට කලින් ගියා පංජාබ් වල තිබෙන විශාල ප්‍රෙස් විශාල යුනිවර්සිටිස් පටන් අරන් තිබෙන්නේ ඒ වගේ විශාල ධනවතුන්ගේ මුදල්. හැබැයි ඒගොල්ලෝ ඒවා මේ සල්ලි හොයන්න කරපුවා නෙමෙයි. සස්ටේනබල් ක්‍රමයකට නමුත් ඒගොල්ලන් සමාජ වෙනුවෙන් කරපුවා. මම හිතන්නේ ඇමරිකාවේ තියෙන විශ්වවිද්‍යාල වැඩි ප්‍රමාණයක් එහෙමයි. ඉතින් ඒ නිසා අපේ රටෙත් එහෙම තිබෙනවා. ඉතින් අපිට හිතනවා මේ සංස්කෘතිය නැවත පටන් ගන්න පුළුවන්. ඒ සංස්කෘතිය නැවත පටන් ගන්න ඕනේ. ඒක නිසා
මේකේ නිසා මම හිතනවා අන්න එහෙම අරමුණකට කරපු දෙයක්. අනිත් එක තමයි අවසාන වශයෙන් දැන් මේ දේවල් දිහා දැක්කම මේවා අර කිව්වා වගේ ඔබතුමා කිව්ව උදාහරණයක් තිබෙනවා. ඒක උදාහරණ පැත්තක තිබ්බත් මොකද මෙතන ලක්මාලිත් ඉන්න ඔය කාන්තාවන්ගේ ප්‍රශ්න අයිතිවාසිකම් ප්‍රශ්න කතා කරන්න ගියාම අපිට ඉන්න බැරි වෙනවා නේද? අපි පිරිමියෙක් ලස්සන කරන්න ගියා කියලා හිතමු නේද? 80ක පිරිමියෙක් විශ්සට අපි මේගොල්ලෝ ආශය කරන්නේ නැද්ද මේ අධ්‍යක්ෂ වෙනවතුමන් හරි. ඒ නිසා මේ මං කියන්නේ අපි මෙහෙම හිතුවොත් සමහර ඒවා දිනන දැක්කම අත ගහන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් අමාරුයි. ඒ තරම් අමාරුයි. ඒකන උදාහරණ දෙකක් මම ටක් ගාලා ඉතන අතර කරන්නම්. නිව්යෝක් වල මම දැකලා නැහැ. නම් නිව්යෝක් වල මේ 1000 يعني ගොඩාක් කලින් ආරම්භ කරපු ස්ටේෂන් එකක් තිබුණා හයි ලයින් කියලා. ඒ උඩින් යන එකක්. ඒතර මේ කොණ්ණගල්ලද මේ උඩින් යන මේකක්. ඒක පසු කාලීනව අත්තර දාලා සහ මුලින්ම මලකඩ හැදිච්ච මහා භූත ගුහාවක් වගේ වුණා. තේරෙන සිංහලෙන් කිව්වා. ඊට පස්සේ ආණ්ඩුව තීන්දුව කරා මේක හෙන්නම හොල්මනක් වගේ නගර මැද්ද තියෙන මේක කඩන්න ඕනේ. දැන් අපි දැන් ওই පොඩක් කතා කර කර ඉන්න දෙයක් තමයි අතන අර මේ මරදාන රේල්වේ ස්ටේෂන් ඉස්සරහා තියෙන පාලමත් ඒ වගේ එකක් තමයි. දැන් එතන සමාගමකින් එක රිනෝවේට් කරලා දුන්නා. හැබැයි මේක නිකන් බූවල්ෙක් වගේ එතන ඉස්සරහා ඉන්නවා. ඒ නිසා මේක කඩන්න තීන්දුව කළා. කඩන්න තීන්දුව කරාම මේ නගරේ හිටපු ජොෂුවා ඩේවිඩ් සහ රොබර්ට් හමන් කියන ගම්කම් සාමාන්‍ය මිනිස්සු දෙන්නේ ඒගොල්ලෝ මේක තුල දැක්ක මේක කඩන එක අපරාධ මේක නගරේ කොටසක් මේක කොහොමද හොඳ පැත්තට හරවන්නේ එහෙම තියාගන්නත් බෑ. ඉතින් ඒගොල්ලෝ කියපු දේ තමයි මේක කඩන්න එපා මේක ගියාම ඒගොල්ලෝ දැක්කා මේක ඇතුලේ මල් පිපිලා තියෙනවා මල කඩාස්සේ මේ චූටි චූටි මල් මේ ලස්සන මල් නිසා අපි මේ මල් පිරිච්ච දෙයක් බවට මේක පත් කරමු. ඒගොල්ලෝ කළා තියෙන දේ තමයි ඊට පස්සේ මේක කඩන්න නොදී Friends of the High Line කියලා. ඒගොල්ලෝ ස්වේච්ඡා සංවිධානයක් හදලා තියෙනවා. ඉතින් මාගේ එකක් තිබිලා නැහැ. හරි? ඕකේ. නමුත් දැන් ඔය මම්ඩානි වගේ ටිකක් ප්‍රගතිශීලී නගරාධිපති කෙනෙක් මම හිතන්නේ ඒ කාලේ හිටියේ නැහැ. නමුත් ඒගොල්ලෝ විශාල අරගලයක් කරලා ඒගොල්ලෝ මේක නගර බලධාරීන්ට කියලා මේ High Line එක ඒක ඉතාම වටිනා දෙයක් බාටපත් කරලා තිබෙනවා. දැන් ඒක ඇත්ත ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් කළා තිබෙනවා. විශාල මේ මොනවාද අර දේපල වෙළඳාම් සඳහා ඉතාම ඉහළ තැනක් බාටපත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒක තමයි ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් කියන්නේ. ඒ වගේම මේ මැලේසියා මම හිතන ගොඩක් මේ දුම්රිය නිලධාරීන් ඔබතුමාලා කවුරුත් ඉගෙනගෙන ඇති මැලේසියාවල තිබිච්ච පරණ ඉස්ලාමික් සහ බ්‍රිටිෂ් මේ ආකිටෙක්චර් වලින් හදපු මේ පරණ ස්ටේෂන්. ඒක ඇත්තටම අතාරින්න සිද්ධ වෙනවා වෙලා තියෙනවා. ඔය දැන් කේල් සෙන්ට්‍රාලේ හැදුවට පස්සේ. දැන් කේල් වල මේ කොලාලම්පුර තියෙනවානේ ලොකු සෙන්ට්‍රාල් එකක්, ලොකු ස්ටේෂන් එකක්. ඒක හැදුවට පස්සේ පරණ එක අතාරිනවා. ඒකම තමයි. ඒකෙත් ඇත්තටම ඊට පස්සේ ඒතර ඒක කඩලා ඒක මොනවා හරි ගෙවල් ටිකක් හදන්න හොටෙල් එකක් දාන්න ඕමනේ. නමුත් ඒකටත් ඊට පස්සේ ඒ කල්චර් එක ආරක්ෂා කරගෙන හැමදේම පරණ දේවල් කඩන්න ඕනේ. ඒවා අලුත් කරන්න ඕනේ හැබැයි. පරණ දේ රැකගෙන අලුත් කරන්න පුළුවන්. ඒගොල්ලන් කරන දේ තමයි එතන ඒක රෙනොවේට් කරලා ඒ වගේ විවිධ උදව් පදව අරන් එතන ඇත්තටම දැන් හෙරිටේජ් හොටෙල් එකක් දාලා තියෙනවා. මියුසියම් එකක් දාලා තියෙනවා. ඒක ලොකු අනිවාර්යයෙන්ම අර ෆොටෝ ෂූට් සෙන්ටර් එකක්. මම හිතන්නේ ඒ ගියොත් උගක් අය ෆොටෝ ගහන්න තැන. ඒ නිසා මම දන්නේ නැහැ නාරහන් පිට අපිට ඕවා ඉඩ තියෙනවද කියලා. නමුත් අපි සුගීෂර මැතිතුමා ඔබතුමා මේවා ප්ලෑන් කරන්න යන නිසා ඔය ලක්මාල්ලා යන නිසා ඇත්තටම මේක නිකන් කෝචි නතර කරන තැනක් කියලා විතරක් බලන්න එපා. මේක හවසට අම්මා කෙනෙක්ට බබාගේ ටිෂු එක අරගෙන මොකද බබාගේ එක්සර්සයිස් පොත අරගෙන යන්න පුළුවන්. මේක මිනිස්සෙට පාක් ඇන් රයිඩ් කරන්න පුළුවන්. ඇත්තට දැන් මට මෙතන මහත් නිලධාරි මහත්මයා කිව්වා මේක එක ටයිල් එකක් හම්බුණා කියලා 1900 නේද? මම කියන්නේ ඇත්තට මේ ටයිල් එක ඩිස්ප්ලේ කරන්න ඕනේ මෙතන. ඔය චයිනා වල තියෙන ගොඩාක් හොඳ දෙයක් තමයි තිවිච්ච තැන සහ අද තියෙන තැන. මේ ලස්සනට මෙතන උනත් කමන්නේ ඇත්තටම තෙවෙන නැති තැනක උනා පොඩි ෆොටෝ 5ක් 6ක් අපේ ෆොටෝ ඕනේ නැහැ. අපේ ෆොටෝ දාන්න මෙපා. හරි. නමුත් 900 තිබුණේ මෙහෙමයි. ඒ විකාශනේ
සහ අපි ඕන යන්න හිතන තැන. හැම වෙලාවෙම යන්න හිතන තැන ඇඳලා තියෙන එක වටිනවා. අවුරුදු 15කින් බලන්න පුළුවන් අපි 2026 යන්න හිටියේ කොතෙන්ද කියලා. අන්න එහෙම කරන්න. ඒක තමයි අපි මේක සම්පූර්ණ ජීවිතය සම්බන්ධ කරගෙන මේක plan කරන්න ඕන. ඒ නිසා මං හිතන්නේ මේ අපි බලමු මේ ඔබතුමා කියෝ විදිහට මේ පාර දික් කරන්න පුළුවන් ද අපිට නාවල කිරිමණ්ඩල මාවතට කියලා. කිරිමණ්ඩල මාවතට දික් කරනකොට මම අර SM ගෙන් ස්ටේෂන් මාස්ටර් තුමාගෙන් අහුවේ ඒකයි. ඒතර මිනිස්සු මගේ යන්න පටන් ගන්නවා. යන්න පටන් ගන්නකොට වෙන GMR මෙතන ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් කොහොමද මෙතන කෝටි 4ක් වේදම් කරලා මෙතුමලා හදලා තියෙනවා. තවත් මම හිතන්නේ ටිකක් වේදම් කරන්නත් යනවා. ඒ නිසා අපේ ඉල්ලීම තමයි ඔබතුමා අනිවාර්යයෙන්ම මෙතන රේල්වේ සිකියුරිටි එකක් දෙන්න. ඔබතුමාට මම හිතට බදව ගත්තා. තව බදව ගමු වාසන. නැත්තම් මේවා කැල්ල බෙදලා දකින්න හම්බුනොත් මේගොල්ලන්ට අවුරුද්දකට පස්සේ මේගොල්ලෝ ආයේ එන්නේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක. එහෙම වුණොත් අන්න හිතන්නේ මෙතන අපිට අර කිරිමණ්ඩල මාවත දක්වා විදගෙන යන්න පාරක් වඩපත් කරලා දුම්රියෙක් වැඩේත් කරන විදියට මිනිසුන්ගේ පහසුවක් වෙන විදියට අපිට හැමදේම බ්ලෙන්ඩ් වෙන්න ඕනනේ. ස්ටේෂන් එක හැමදේටම උදව්වක් මිසක් ස්ටේෂන් එක මේ මොකද්ද මේ ගැරිසන් එකක් වෙන්න හොඳ නැහැ. නමුත් ඒ අතරේ මම දන්නවා කුඩු ප්‍රශ්න අපිට තියෙනවා. ඒවයින් නිලධාරි මහතුරු පරිස්සම් වෙන්නත් ඕන. නිසා මන්ත්‍රීතුමියයි හේමන්ත මන්ත්‍රීතුමා අපේ අනිත් අපේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමා ඔක්කොම එකතු වෙලා මේක බලන්න මිනිසුන්ට පහසු මේ මොකද්ද ට්‍රැක් එකක් හදන්න පුළුවන්. ඒ නිසා මේවා ඇත්තටම ගඩොල් සිමෙන්ති වැඩ නෙමෙයි. මෙතන තියෙන්නේ ඇත්තටම මේ අපේ يعني මිනිසුන්ගේ කැපවීම එකමුතුකම පිළිබඳ මිශ්‍රණයක් තමයි ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් කියන්නේ. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව විශාල වැදගත් දෙපාර්තමේන්තුවක්. ඉතින් ගොඩක් වැඩ කරන්න තියෙනවා. ගොඩක් අලුත් අමාරු වැඩක් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරගෙනත් යනවා. විශේෂයෙන්ම දිත්වා වෙලාවෙදී ඉතින් ඒගොල්ලන් උපරිම කට වැඩ කරන්න පුළුවන් දක්ෂය කෙනෙක් ඔප්පු කරලා තිබෙනවා. අමාරු විශේෂ වැඩ කරනවා. නමුත් ඒ අතරේ තාම කෝච්චියේ මිස්සෙච්ච ටික දෙනෙකුත් ඉන්නවා නේද? ආදිගල මහත්තයා නේද? ටික දෙනෙක් ඉන්නවා නේද? මේ කෝච්චියට තාම නැගපු නැති. ඒ නිසා මම කරුණාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරී සේවක මහතුරුන්ගෙන් තාම මේ කෝච්චියට නැගපු නැති අයගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා අපි කිසිම දේශපාලන ભેදකින් වැඩ කරන්නේ නැහැ. අපි ඔබතුමාලගේ වෘත්තීය ගරුත්වයට වෘත්තීය අයිතිවාසිකමට අත තියන්නේ නැහැ. කරුණා කරලා මේ කැපවීමේ එකමුතුකමේ කෝච්චියට එකතු වෙන්න. මේක මිස් කරන්න එපා. එහෙම වුණොත් අපේ දරුවෝ පව්. දරුවන්ට තමයි අපි ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක හදන්නේ. අපිට මේ කෝච්චි වල ලොකුවට යන්න බැරි වෙයි. නේද? නමුත් අපේ දරුවන්ට මේවා හරියට පාවිච්චි කරගන්න පුළුවන් තරම් බාටපත් කරගන්න තමයි අපේ ඒක තමයි ඩ්‍රීම් එක. ඒක තමයි ඩෙස්ටිනේෂන්. එහෙමනම් මේ වෙනුවෙන් අප කප වෙච්ච ඔක්කොටම අපි ඉස්ලාමත් මේ සුදුවන්ත වෙමින් නැවත මාගායතනය මම හිතන්නේ මට ලක්මාල් කිව්වා එතුමාලා තව අවුරුද්දක් මේක නඩත්තු කරන්නත් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒක අනිත් හුඟක් තැන් වලත් එහෙම කරනවා. ඉතින් ඒ නිසා ඒකටත් සුදුවන්ත වෙමින් විශේෂයෙන් මෙන්නට ආරක්ෂාව දෙන්න මේ සමාජිකාතුමා නැත්තම් මේවා මම කියන්නේ පර්පස් එක ලොස් වෙනවා. හරි එහෙමනම් බොහොම ස්තුතියි ඔබතුමාලා සුදුනාටම ජය වේවා.